කියන්නේ. මගේ මූණේ දැන් මාස 6කට විතර ඉස්සෙල්ලා පිග්මන්ටේෂන් එකක් ආවා කම්බුල් දෙකේ උඩ. මම ඒකට ගමේ ડોක්ටර් කෙනෙක්ගෙන් බේත් ගත්තා. ඒ ડોක්ටර්ගෙන් බේත් ගත්තාම මේ දුන්න බේත් වලට සැර වෙලා මගේ මූණ ඇලර්ජික් වෙලා රතු වෙන්න පටන් ගත්තා. රතු වෙන්න පටන් ගත්ත තැන් ඔක්කොම තුවාල වෙන්න පටන් ගත්තා. එතකොට තමයි මම දැනගත්තේ නවලෝක හොස්පිටල් එකේ ලක්මාලි පතිරාජ ડોක්ටර් ස්කින් සම්බන්ධව ඉන්නවා කියලා. මම ඇවිල්ලා ડોක්ටර්ව හම්බ වුණා. ඊට පස්සේ ડોක්ටර් කිව්වා බය වෙන්න එපා. මම මේක යථාර්ථයටපත් කරන්න. ඉක්මනින්ම මම කියන විදිහට බේත් කරන්න කියලා මට බොන බේත් දුන්නා. ගාන ක්‍රීම් දුන්නා. මම ඉතින් ડોක්ටර් කියපු විදිහට මේ දේවල් කරගෙන ගියා. ඒක කරගෙන යනකොට සති දෙකක් විතර යනකොට මගේ මූණ යථාර්ථයට ටිකෙන් ටිකපත් වෙනවා මට දැනුණා. දෙවෙනි පාර මම ડોක්ටර් හම්බ වෙන්න එනකොට ડોක්ටරත් සතුටුයි. ඇතරම මට ගොඩක් සතුටුයි. මොකද මගේ මූණ යථාර්ථයට ඒ වෙනකොටපත් වෙලා තිබුණේ. මම ඇත්තටම නවලෝක හොස්පිටල් එකට ඇවිල්ලා ස්කින් සම්බන්ධ ડોක්ටර් කෙනෙක් හම්බෙන්න මුලදී තීරණය කළේ නැත්නම් ලොකු වියදමක් ගන්න වෙයි කියලා. ඒ වුණාට මට පස්සේ ડોක්ටර් හම්බෙලා බේත් කරලා ඉවරුණාම තමයි තේරුනේ මම අර එක එක තැන්වල ගිහිල්ලා දරපු පිළිවෙලට වඩා ගොඩාක් අඩු මුදලකින් මට මගේ මූණ සුව කරගෙන වියදමත් අඩු කරගෙන සතුටු වෙන්න පුළුවන් තත්ත්වයටපත් වුණා කියලා. ඉතින් ඇත්තටම ડોක්ටර් ලක්මාලි පතිරාජ මට හම්බ වෙනකොට මගේ මූණ තිබුණු තත්ත්වය දැක්කම මට හිතා ගන්න බැරුව ගියා ඉස්සරහට මොනවා වෙයිද කියලා. ડોක්ටර් ඒ ගැන උපරිම දැනුමක් තියෙන ડોක්ටර් කෙනෙක්. මට කිව්වා ඔයාලව මම හිටපු තත්ත්වයට ඉතා ඉක්මනින්පත් කරනවා කියලා. ඒ වගේම පිටි කාලයක් තුළ මාව එහෙමපත් කළා. මට ඉතින් වැඩි දුරටත් කියන්න තියෙන්නේ පිග්මන්ටේෂන් එකක් හෝ ස්කින් එකේ මොකක් හෝ ප්‍රශ්නයක් ආවොත් තැන යන්නේ නැතුව නවලෝක කියන්නේ අපි පිළිගන්න දක්ෂ ડોක්ටර්ස්ලා ඉන්න හොස්පිටල් එකක්. ඉතින් එතනට ඇවිල්ලා ඒ සම්බන්ධව ඉන්න මම දකින විදිහට මේ ගමනට එන හොඳ දක්ෂම ડોක්ටර් කෙනෙක් කියලා මම දකිනවා. මොකද මම අත්දැකීමෙන් කියන්නේ මට සිද්ධ වෙච්ච දේ මම දැන් අද මගේ ස්කින් එක පත් වෙලා තියෙන තත්ත්වය බලපුවාම ડોක්ටර් ලක්මාලි පතිරාජ මාව ඒ තත්ත්වයටපත් කරා කෙටි කාලෙකින් අඩු වියදමකින් කියලා. මම කියන්න තියෙන්නේ ඔයාලට කිසියම් ප්‍රශ්නයක් තියෙනවා නම් ડોක්ටර් වැඩිලා හම්බ වෙන්න. ඉස්සරහට ඔයාලට මොනවද කරන්න ඕනේ කියලා දැනගන්න. වියදමත් ඉන්න ගොඩක් අඩුයි. එන්න නවලෝක හොස්පිටල් එකට ඇවිල්ලා ස්කින් සම්බන්ධව තියෙන ප්‍රශ්න ඔයාලගේ නිරාකරණය කරගන්න. ඒ වගේම මම දැන් අද මාසයක් ඇතුළත වගේ ඇවිල්ලා තියෙන මගේ ඊළඟ කෙමිකල් පීලිං එක කරගන්නයි. මම හිතනවා මේ කලින් තිබුණු තත්ත්වයකට වඩා හොඳ තත්ත්වයක් එයි කියලා. මට දැන් තියෙන තත්ත්වය ගැන 100% සතුටුයි. ඊට පස්සේ කෙමිකල් පීලිං එකෙන් පස්සේ මම හිතනවා මේට වඩා හොඳ ප්‍රතිඵල ලැබෙයි කියලා. ඉතින් මට ඔයාලට තවදුරටත් කියන්න තියෙන්නේ තැන යන්නේ නැතුව වැරදි දේවල් අනුගමනය කරන්නේ නැතුව ඒ හා සම්බන්ධව දක්ෂ ડોක්ටර් කෙනෙක් හම්බ වෙලා ඔයාලගේ ස්කින් එකේ මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් ඒක කරගන්න කියලා තමයි නවලෝක හොස්පිටල් එක.